අපි මේ වීඩියෝ එකෙන් බලමු ආගේ කොඳුයට පෙළ ආශ්‍රිතව ඇතිවන වේදනාවන්. කියන්නේ කොන්දේ අමාරු වෙන්න පුළුවන්, බෙල්ල අමාරු වෙන්න පුළුවන් අවම කර ගැනීමට ඔබට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන. අංක 1. නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම. good posture එකක් maintain කරන එක. වාඩි වෙලා ඉන්න වෙලාවක හෝ හිටගෙන ඉන්න වෙලාවක ඔයාගේ කන, උරහිස් සහ උකුල කියන තුන එකම රේඛාවක පුළුවන් තරම් මේන්ටේන් කරන්න try කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඔළුව ඉස්සරහට නැඹුරු කරන එක අපි කියනවා ටෙස්ට් නෙක් කියලා, නැත්නම් forward head posture කියලා කියනවා. ඇඟින් අර ඔළුව ඉස්සරහට යන විදිහ. මෙන්න මේක. මේ ඔළුව ඉස්සරහට යවන එක. ඒක අපි දන්නවා මෙන්න මෙතනනේ තියෙන්න ඕනේ. එහෙම නැතු ඔළුව ඉස්සරහට ගොඩක් කම්පියුටර් වර්කර්ස් ලාගේ නැත්නම් ඔෆිස් වර්කර්ස් ලාගේ එහෙම මේක තියෙනවා. ඒක පුළුවන් තරම් ප්‍රිවෙන්ට් කරලා මේ මැද පොසිෂන් එකේ මේන්ටේන් කරන්න ඕනේ ඉස්සරහට යවන්න නැතුව. ඒ වගේම ගොඩ වෙලාවක් වාඩි වෙලා ජොබ් එකක් කරන කෙනෙක් නම් වාඩි වෙන පුටුවේ මෙන්න මෙතන මේ බෑක් එකට සපෝට් එකක් ගන්න පුළුවන්. මේකට ඔයාලට මේ ටවල් එකක් නමල වගේ තියන්න පුළුවන්. අපි දන්නා බෑක් එකේ මෙන්න මෙතන ඔහොම කර්ව් එකක් තියෙනවා. මේ කර්ව් එකට සපෝට් වෙන ටවල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් බෑක් පේන් එක එන එක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඔෆිස් වර්කර් කෙනෙක් නම් ඩෙස්ක් ජොබ් එකක් කරන කෙනෙක් නම් අඩුවම විනාඩි 30කට 45කට සැරයක්වත් නැගිටලා පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් නම් හොඳයි. අනේ දේ කරන්න ඕන. අංක 2. සක්‍රියව සිටීම. ඇක්ටිව්ව ඉඳීම. වරන් නිතරම චලනයක් සිද්ධ වෙන එක ඔයාගේ කොඳුයට පෙළේ අස්ථි වලට සහ මාංශ පේශි වලට සහ ඩිස්ක් වලට මේ එයාලට මේ ಗುಣ වෙනවා. ඒ කියන්නේ අපි කියනවා සතියකට අඩුම විනාඩි 150ක්වත් මේ මධ්‍යස්ථ ශාරීරික ක්‍රියාකාරකම් වේගෙන් ඇවිදින්න පුළුවන්, සයික්ලින් කරන්න පුළුවන්, ස්විමින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකින් ඔයාලට මේ විනාඩි 150 කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ මූලික එක්සර්සයිසස් ඔයාගේ ප්ලෑන් එකට ඇඩ් කරගත්තොත් මේ ප්ලෑන්ක් කියන එක්සර්සයිස් එක, බ්‍රිජින් කියන එක්සර්සයිස් එක, pelvic tilting, core strengthening වගේ එක්සර්සයිස් ඔයාගේ එක්සර්සයිස් ප්ලෑන් එකට ඇඩ් කරගත්තොත් ඔයාගේ කොන්දට පහසුවක් හම්බෙනවා. නැත්නම් කොන්ද වේදනාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඩේලි කරන stretchings and mobilizations ඔයාගේ නෙක් එක පිටිපස්සේ ඊට පස්සේ අනෙකුත් මාංශ පේශි වල කොන්දේ, කකුල් වල, අත්වල මේ ඔයා කරන stretchings වලින් මේ මසල්ස් වල ෆ්ලෙක්සිබිලිටි එක මේන්ටේන් කරගන්න පුළුවන්. නම්‍යශීලීතාවය තබා ගන්න පුළුවන්. නම්‍යශීලීතාවය තබාගෙන තද ගතිය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒකත් හේතු වෙනවා ඔයාගේ බෑක් එකේ මේ ස්පයින් එකේ හෙල්ත් එකට. ඔබට මේකට මෙන්න මේ එක්සර්සයිසස් ඇඩ් කරන්න පුළුවන්. මේ කැට් කව් කියන එක්සර්සයිස් එක, ට්‍රunk rotations, child's pose, ඒ වගේම mobility exercises ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත්ව නිදා ගන්න එක. නිකාම නිදා ගන්න නෙවෙයි. මෙන්න මේ දේවල් ටික ඔබ සැලකිලිමත් වුණොත් ඔබට ඔබේ බෑක් පේන් එකට අඩු කරගන්න පුළුවන්. නැත්නම් බෑක් පේන් එක එන්න තියෙන රිස්ක් එක අඩු කරගන්න පුළුවන්. ඔබ නිදා ගන්නකොට ඔබේ කොඳුයට පෙළේ පවතින ස්වභාවික වක්‍රයට මෙන්න මෙහෙම අපි දන්නවා අපේ වක්‍රයක් තියෙනවා. මේ තියෙන්නේ ඉස්සරහා පැත්ත, මේ තියෙන පිටිපස්ස පැත්ත කියන එක තේරුම් ගන්න. මෙන්න මේ තමයි බෙල්ලේ තියෙන වක්‍රය. මේ තියෙන මෙන්න මේක. ඊට පස්සේ මෙන්න thoracic region එකේ තියෙන වක්‍රය, මෙන්න lumbar region එකේ තියෙන වක්‍රය. ඉතින් මෙන්න මේ වක්‍ර ටිකට සපෝට් එකක් වෙන අපි කියනවා මේ medium firm mattress එකක් සහ කොට්ටයක් පාවිච්චි කරන්න ඕනේ. ගොඩාක් අර මේ කුෂන් තියෙන්නත් බෑ, ගොඩාක් තද වෙන්නත් බෑ. මධ්‍යම තද ප්‍රමාණයක් තියෙන මෙට්ටයක් සහ කොට්ටයක් පාවිච්චි කරන්න ඕන.
නැත්නම් මොකද තද මෙට්ටයක් පාවිච්චි කරලා ඔයාලා නිදාගත්තොත් එහෙම මෙන්න මේවට සපෝට් එකක් හම්බෙන්නේ නැහනේ. මෙන්න මේවා මේ විදිහටම තියෙනවා. හැබැයි අර පොඩි ෆර්ම් මැට්‍රස් එකක් හම්බුනොත් එහෙම මේ මැට්‍රස් එක මේ හරියටත් ගිහිල්ලා මෙයාට සපෝට් එකක් හම්බෙනවා. ඉතින් ඒ සපෝට් එක හම්බෙන්නේ මොන පොසිෂන් එකෙන්ද? ෆේස් අප් නිදාගත්තොත්. ඒ කියන්නේ මූණ උඩට හරවලා මේ උඩුබැලිය අතර නිදාගත්තොත්. ඔබට පැත්තට නිදා ගන්නත් පුළුවන්. හැබැයි අපි කියන්නේ කොයි වෙලාවකද මේ මුණින් අතර නිදා ගන්න එපා කියන එක. ඒ නිදාගනිද්දී උඩුබැලිය අතර හෝ පැත්තට නිදාගනිද්දී වාගේ හිස ගෙල සහ කොඳුයට බේලිය එකම රේඛාවක තබා ගන්න ඕනේ. දැන් බැරි වෙලාවත් උස කොට්ටය පාවිච්චි කරොත් එහෙම මේ එකම රේඛාවක තියෙන්නේ නැහැ. මෙහෙමනේ තියෙන්නේ. අර මේ කියන්නේ අර සාමාන්‍ය මට්ටමේ කොට්ටය ගොඩක් උස නැති කොට්ටය පාවිච්චි කළා පුළුවන් තරම් මෙන්න මේ රේඛාව තියාගන්න කියලා ඔබ මේ උඩුබැලිය අතර නිදාගත්තා සයිඩ් එකට නිදාගත්තා. ඒ වගේම ඔබ එදිනෙදා කරන ක්‍රියාකාරකම් අංක 5 විදිහට අපි ගන්නවා. මේක කියන්නේ ඔබ මේ ලොකු බරක් උස්සද්දී වාගේ ඉනට බර එන්නේ නැතුව දනහිස් සහ උකුලෙන් නැමෙන්න ඕනේ. එතකොට ඒ බර එන්නේ ඉනට නෙමෙයි. ඒ වගේම ඔබ නිතරම පඩිපෙළ පාවිච්චි කරන කෙනෙක් නම් නිතරම එහාට මෙහාට මූව් කරන කෙනෙක් නම් ඔබ මේ අර දේවල් වැඩ කීපයක් එකපාර මේ දාගෙන තියාගත්තොත් එහෙම ඔබට අර එකම වැඩේ නැවත කරන්න වෙන්නේ නැහැ. හිතන්න ඔබ ඇඳුම් හොදනවා. ඇඳුම් හොදද්දී එතකොට සාමාන්‍යයෙන් අර එකපාරක හොදන්න තියෙන එක ඔබ කීප වතාවකට හොදනවා. එතකොට ඔබ බේසම ඇඳුම් ටික දාලා උස්සන එක, ඒ කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට රයන එක ඔබට අවස්ථා ගණනාවකදී කරන්න පුළුවන්. හිතන්න ඒක අවස්ථා 5කදී කරන්න පුළුවන් එක අවස්ථා 2කට අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා අන්න ඔබේ ස්පයින් එකට සපෝට් එකක් හම්බ වෙනවා. යාට වැටෙන ලෝඩ් එක අඩු වෙනවා. ඒ වගේම මේ වැදගත්ම එකක් බර ඔස්සද්දී අපි කිව්වා මේ දන හිසෙන් සහ උකුලෙන් නැමෙන්න ඉනෙන් නැමෙන්න එපා කියලා. ඒ විදිහට නැමෙද්දී කියන්නේ දන හිස සහ උකුල පාවිච්චි කරලා නැමෙද්දී ඒත් එකම ඇම්බරින් එක නැත්නම් ට්විස්ටින් එක කරන්න එපා. මේ වැඩ දෙකම ඔබට කරන්න බෑ. කරන්න පුළුවන් කොන්ද කඩාගෙන තමයි වෙන්නේ. ඇම්බරීම සහ බර එසවීම අපි කියනවා දෙකම එකපාර කරන්න එපා. يعني ලිෆ්ටින් and ට්විස්ටින් කියන දෙකම එකපාර කරන්න එපා. ට්විස්ට් වෙනවා නම් ට්විස්ට් වෙන්න, ලිෆ්ට් කරනවා නම් ලිෆ්ට් කරන්න. එකපාර කරොත් කොන්දර වෙන ටෙන්ෂන් එක අඩු වෙනවා. ඒ වගේම අංක 6 විදිහට අපි ගන්නවා මේ නිරෝගී බරක් පවත්වා ගන්න එක. හොඳ BMI එකක් පවත්වා ගන්න එක. ඒ කියන්නේ අඩු වෙන්නත් බෑ, විශේෂයෙන් වැඩි වෙන්නත් බෑ. හෙල්ති වේට් එක. මේකේ මොකද ලොකු බරක් හම්බුනොත් මේ කොඳුයට පෙළ මත වැටෙන නැත්නම් කොඳුයට පෙළේ සංදි සහ ඒගොල්ලන්ගේ මේ ඩිස්ක් මත වැටෙන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා කියන්නේ ඔන්න බෑක් පේන්ස් එන්න පුළුවන්. ඒ වගේම මම අර කලින් කියන්න ඕන දෙයක් ෆෝන් බලද්දී ගොඩක් බෙල්ල නමාගෙන බලන්න හොඳ නැහැ. අපි කියන්නේ ෆෝන් එක ඇස් මට්ටමට අරගෙන බලන්න කියලා. ඒ වගේම ඔබට කැල්සියම්, වයිටමින් D, වයිටමින් K සහ ප්‍රතිපදාහ ආහාර ඇන්ටි ඉන්ෆ්ලමේටරි ෆුඩ්ස් ඔබගේ ආහාර වලට එක් කරගන්න පුළුවන් කලින් සඳහන් කරපු විටමින් සහ ಖನಿಜ ලවණත් එක්ක. අපි අවසාන කරුණු දෙක වන්නේ මේ මානසික ආතති ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්න එක නැත්නම් අඩු කරගන්න එක. මොකද අපි එහෙම කියන්නේ මේ ස්ට්‍රෙස් එක නිසා ගෙල සහ බැක් එක පිටිපස්සේ තියෙන අපි දන්න මේ කොඳුයට පේලි දෙපැත්තේ තියෙන මාංශ පේශි. එතකොට ඔයාට ස්ට්‍රෙස් නම් එහෙම මේ මාංශ පේශි තදවීමකට ලක් වෙනවා. තදවීමකට ලක්වීම නිසා මෙන්න මේ බැක් පේන්ස් එන්න පුළුවන්. සමහර පේෂන්ට්ස්ලා අපි බලද්දී මේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. මේ ජොබ් එක වෙන්න පුළුවන් නැත්නම් වෙන හේතුවක් නිසා වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි හේතුව වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලා කොච්චර බේත් බිව්වත් මේ අර රෝග මූලයට ප්‍රතිකාර වෙලා නැහැ.
ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්නවා. ඉතින් මේකට ඔබට හුස්ම ගැනීම ව්‍යායාම, භාවනාව, ඒ කියන්නේ මෙඩිටේෂන්ස්, යෝගා, ක්වොලිෆයිඩ් යෝගා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් අවසාන කරුණ විදියට මම ගන්නෙ මේ දුම්පානයෙන් වළකින එක. මොකද හේතුව අපි නිකන් කියනවා නෙවෙයි, විද්‍යානුකූලව තහවුරු කරලා තියෙන්නේ මේ දුම්පානය මගින් කොඳුවට පෙළේ පටක වලට සිද්ධ කරන රුධිර මේ ගැලීම අඩු කරනවා. ඉතින් මොකක් හරි පොඩි ඉන්ජරි එකක් වුණත් මෙයාට රුධිර සැපයීම අඩු හින්දා එයා සුව වෙන්න කල් යනවා. ඉතින් මෙන්න මේ කරුණු අපි ප්‍රධානම 8ක් සඳහන් කරා. තව කරුණු තියෙනවා. මෙන්න මේ ප්‍රධාන අඩුමතර මේ ටිකවත් ඔබ අනුගමනය කරනවා නම් එම ඔබට සෞඛ්‍ය සම්පන්න කොඳුවට පෙළක්, බැක් පේන් සහ නෙක් පේන් කන්ට්‍රෝල් කරගෙන තියෙන කොඳුවට පෙළක් ඔබට පවත්වා ගන්න පුළුවන්. ස්තුතියි.